කොළොස්සි 3:12 සිට එබැවින් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත්වොන් මෙන් දයාබර සිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන එකිනෙකා ගැන ඉවසමින් අපි ඔක්කොටම කියන්නේ එකිනෙකා ගැන ඉවසන්න කියනවා. ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් තරහක් මරහක් කාට හරි විරුද්ධව තියෙනවා නම් මොකද කරන්න කියන්නේ? එකිනෙකාට කමාවයල ඒ කෙනාට කමාව දෙන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේ නුඹලාට කමා වුණා මෙන් නුඹලාත් කරපළා. දැන් යේසුස් වහන්සේ අපිට කමා කරලා ඉවරයි මුළු ජීවිත කාලෙම පාපය. එකඟද? එකඟයි. මොකද උන්වහන්සේ නැවත මේ පූජාවක් ඔප්පු කරන්න ඉන්නේ නැහැ. පූජාවක් කරලා ඉවරයි. වරක් පූජාව වෙලා ඉවරයි කල්වරි කුරුසේ. මුළු පාපේ උදෙසා. ඒ නිසා ඔබගේත් මගේත් පාපේ කමා කරලා ඉවරයි. එකිනෙකාට විරුද්ධව යමක් තියාගෙන ඉන්න එපා. කමා කරන්න. අල්ලගෙන සිත කමෙන් ඉන්න එපා. ඒ උට කමාව දෙන්න. ඔව්ව හම් වෙලා මූණටම කියලා සමා වෙන්න කියලා සමාව දීලා ඉවර කරගන්න. හම් වෙන්න බැරි කෙනෙක් ඉන්නවනම් දුර නම් ඉන්නේ. ඉතින් සමාව දීලා නිදහස් වෙන්න. මේක තමයි කොළොස්සි 3:12-13 පදවල තියෙන්නේ. ඔබ සියලු දෙනාට ජෙසුස්